සමකතාරු අයිබෝවන් අයිබෝවන් ඔව් අනේ අද hina වෙලා ඉන්න හිතුවා මම හැමදාම hina වෙලා ඉන්නේ රස්ත වැඩි වගේ නිකන් තරු වැඩි වගේ අද තරු බබලනවා වැඩි තරු හැමතැනම ඔව් ඒ කියන්නේ වෙනදා සමහර වෙලාවට තරුවක් සමග පවුලනේ අද තරු එක්ක තරු වැවෙලා තරුම අද සංජය මම ප්‍රශ්නයක් අහන්න පටන් ගන්නකොට මේ ලෝකේ ඉවරයක් වෙන්න නැති දේවල් තියනවාද ඉවරයක් වෙන්න නැති දේවල් වෙලා සිද්ධ වෙලා ඉවරයක් වෙන්න නැති දේවල් තියනවාද ඒක මගේ දැනුම හැටියට ඉර පායන එක හඳ පායන එක ඊට පස්සේ ස්වභාව ධර්මයත් එක්ක තමයි ඉන්නේ නේ ඒකට බරයි ඒ වගේම තමයි ප්‍රේක්ෂකයින්ට කලාකරුවන් ගැන තියෙන ආදරෙත් ඉවරයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පටන් ගත්ත දවසේ ඉඳන් හැමදාම ඒ ආදරේ ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒ වගේම 80 90 දශකයේ බොහෝම ආදරයට ලක් වුණ ජනප්‍රිය වුණ ඒ වගේම අදටත් ඒ ආදරය ඒ විදිහටම ලැබෙන බොහොම ජනප්‍රිය ඒ වගේම ජ්‍යෙෂ්ඨ කලාකරුවන් දෙන්නෙක් තමයි අද දවසේ අපිත් එක්ක එකතු වෙන්නේ. ඒ කියන්නේ ඒ විතර නෙවෙයි දැන් ඔය 70 80 90 දශකවල ගීත දැන් සාමාන්‍යයෙන් මම හිතන්නේ තරුණ පරම්පරාවත් ඒ කියන්නේ ඒක හොඳටම විඳිනවනේ. ඒ කියන්නේ ඒක ජෙනරේෂන් වයිස් කොයි ජෙනරේෂන් එකේ වුණත් ඒක අදාළ නැහැ ඒ රස වින්දනය ඒ විදිහටම විඳින්න පුළුවන් මේ දැන් ඒ 80 90 දශකවල ගීත හදපු සංගීතඥයෝ ගීත ගායනා කරපු ශිල්පීන් මේ හැම කෙනෙක් එක්ක වගේ මේ තරුණ පරපුරේ දැන් අද දවසේ අපිට මේ දෙපැත්තම පොඩ්ඩක් මේ කතා කරන්න පුළුවන් පොඩි බැටල් රවුන්ඩ් එකක් තියෙන්නේ බැටල් එකක් තියෙන ඉතින් අපි දෙන්න මැදට කොට වෙලා මේ ලොකු මොකද වෙන්නේ කියලා බලන්න. හරි ඉතින් ආරාධනා කරනවා හවස 6 වෙනකන් එකතු වෙලා ඉන්න කියලා තරසම්පතරුත් එක්ක. ඉතින් අද දවසේ ලස්සන වැඩසටහනක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්කම තියෙනවා. කවුද ඔය පැත්තෙන් ඉන්නේ? ඔයා ඔය පැත්තෙන් කියන්නකෝ. ඔය පැත්තෙන්. මේ පැත්තෙන් ගත්තාම සංජය සැක්සෆෝන් එක කියලා මතක් වෙනකොට අපිට මතක් වෙන එකම කෙනා තමයි ඒ. හරිද? ඒ කියන්නේ සැක්සෆෝන් කියන ඉන්ස්ට්‍රුමන්ට් එක ගත්තාම ලංකාවේ දැනට අපිට එකපාරට ඔළුවට එන එකම කෙනයි ඇත්තටම මට නම් එන්නේ. ඇත්තටම ගොඩක් ජනප්‍රිය වගේම තමයි හොඳ ගායන ශිල්පියෙක්, ජ්‍යෙෂ්ඨ සැක්සෆෝන් වාදන ශිල්පියෙක්, ඒ වගේම තමයි සංගීත අධ්‍යක්ෂකවරයෙක්, සංගීත ගුරුවරයෙක්. ජයන්ත දිසානායක මහත්මයා. ආයුබෝවන්. කොහොමද ඉතින්? අද කාත් එක්ක දාවේ. අපිට පවුලේ ඉන්නවා. ගොඩක් සතුටුයි වැඩසටහන සහභාගී වෙන්න ගැන. ඉතින් මම හිතන්නේ අපේ කලාව කියන එක අපි ජීවත් වෙන්නේ කලාවෙන්. ඉතින් අන්න අපේ නිර්මාණ තුලින් අපි මම මගේ කුඩා කාලේ ඉඳලා මගේ අදහස මම කවදා හරි සංගීතඥයෙක් වෙලා අපේ සමාජයට යම්සේ නිර්මාණ ශීලීව මොන හරි දෙයක් දෙන්න. ඉතින් මගේ පවුලෙත් අපි සම්බන්ධ වුණාම අපේ අදිෂ්ඨානයත් බිරිඳගේත් දරුවන්ගේත් අදිෂ්ඨානය අපි ඉගෙන ගත්තු ශිල්පය අපි දෙන්නම ගුරුවරු. ඉතින් ඒ කාලේ ඉඳලා දරුවන්ටත් දුන්නේ ශිල්පය අපේ දරුවන්ටත් දෙන්න මේ ශිල්පය. ඒ තුලින් අපි සමාජයට උපරිම සේවයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා අපි සංගීතයම තමයි අපේ ජීවිතේ. අද දවසේ ඇවිල්ලා ඉන්නේ ආදරණීය බිරිඳත් එක්ක ආදරණීය පුතාලා දෙන්නා. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාව. ඔය පැත්තෙන් තාත්තා කෙනෙක් කලාවට තව දරුවෝ බිහි කරන. හරිද? ඒ කියන්නේ තමන්ගේ දරුවෝත් ඒ පාරේ යන. ඒ වගේම තමයි මනීෂා මේ පැත්ත. හරිද? මේ පැත්තත් එහෙම ලීසි පාසු පැත්තක් නෙමෙයි. මම කියන්නේ 80 දශකයේ විතර සරලගී ආන්දේ විශිෂ්ට ගායන ශිල්පිනියක් දමයන්ති අක්කේ ආයුබෝවන්. පුල්ලයි ආයුබෝවන්. ඉතින් මම ආදරෙන් ආරාධනා කරන්නේ අපි කතා කරන දේ මොකද සංගීත විශේෂඥයෙක් රෝඩ සනීපන එක වැඩි ගණන් ගන්නවා මම කතා කරලා අමාරුයි. ඒක තේරෙයි මේ තේරෙනවනේ. පොඩක් අවුලක් තියෙනවා. මේ අපි ඉස්සරහට කතා කරන්නේ නැද්දින් අපි මේ කරපු වටිනා නිර්මාණ ටික ගැන අපි ලස්සන කතාවක් අරගෙන යමු. මොකද හරි ආසාවෙන් එකතු වෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ දෙපළ සමගම. ඉතින් අද දවස ගැන හොඳ වටිනා දරුවෝ දෙන්නෙක් මේ පැත්තේ ඉන්නවා. ඉතින් අයියා කියන්නකො අද දවසේ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. මමත් එක්ක අපේ වැඩිමහල් දියණිය ඇරෙන්න
අනිත් දෙන්නයි පවුලේ සියලුම දෙනා ඇවිල්ලා ඉන්නවා. ඔව් යා දැන් ඔස්ට්‍රේලියාව වල බලාගෙන ඇතිනේ. විදේශ රටක උසස් අධ්‍යාපනය ලබන අය. අයිබෝන් කියලා අයිබෝවන් පිළිගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දැන් ඉස්සරහට අද දවසේ අපේ කලාකරුවන් මේ විදිහට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ පැත්තෙන් ගත්තාම අපේ ජයන්ත අයියත් එක්ක ඇවිල්ලා ඉන්නවා ආදරණීය බිරිඳ සහ පුතාලා දෙන්න. පුතාලා දෙන්න ගැනත් විශේෂයෙන් කතා කරන්න ඕනේ. දැන් වෙනකොට සංගීත ශාස්ත්‍රයේ දැවැන්ත ගමනක් යන පෙරලන දෙන්නේ. බොහොම දක්ෂ පෙරලිකාරයෝ දෙන්නෙක් තමයි තනුර සහ හිමාෂ කියන්නේ නේද? මොකද වෙන්නේ? සත්‍ය නැත්තොක. අපිට දන්නවා ඉතින් ඔයාලා ස්ටේජ් එකට ආවම වැඩ ටික නේ. සංජය මම කතාවක් කියන්නම්. කියන්නේ අත්‍තරම මේ ෆැමිලි එක ටිකක් මට ළඟ වැඩි. මොකද මම ශාස්ත්‍රයට එනවත් එක්කම තමයි අත්‍තරම තනුරත් මේ පටන් ගත්තේ ගමන සහ හිමාෂ. ඉතින් අපේ අර බොන්ඩ් එක සෑහෙන වැඩි. ඉතින් ඉස්සර තනුර හරියට කියවන එක්කෙනෙක්. දැන් අපිට මෙහෙම දකින්නකොට හරිම අමාරුයි. ඒවනම් කියන්න එපා. නෑ නෑ ඔය කියන්නේ. ඒ කියන්නේ කියවන නතර කරගන්න බෑ. දැන් අද මට කතා කරව ගන්න අමාරුයි ටිකක්. හරි දැන් මම එයාගේ ප්‍රශ්න වගේක් ගෙවුවා. මම කල්පනා කරා මේ කතා කරනෝනේ. කොහොමද තනුර මොකද වෙන්නේ ඉතින්? මේ දවස්වල විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු අවසන් කළා තාත්තත් කලින් කිව්වා වගේ අපි සංගීත නිර්මාණකරණයේ යෙදෙනවා. ඒක තමයි මේ දවස්වල වෙන්නේ. හිමාෂ කොහොමද ඉතින්? ගීත කීපයක් වෙන්න තියෙනවා. ඒ ටික මේ නිර්මාණය කරන ඒ කටයුතු තමයි මේ දවස්වල කරන්නේ. තාත්තා වගේම සැක්සෆෝන් එක අතට ගත්තා ඔයානේ. ඉතින් මේ අක්කගෙන් මට අහන්න තියෙන්නේ මේ ඉස්සර වගේම දැනුත් පවුලට හයියක් වෙලා රැකගෙන ඉන්න නේද ආදරේ? කොහොමද ඉතින්? ඒ විදිහටම තමයි ඉතින් තුන්දෙනාම රැකගෙන යනවා ගමන ඉස්සරහට යනවා. සත්‍යය. ලොකු ශක්තියක්. ඔව් ඒක මම අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. සහ අපි ඉදිරියට ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඔය පැත්තෙන් දැන් දමයන්ති ගමගේ කියන කෙනා මොන වගේ කෙනෙක්ද? මට මං ගැන ඉතින් හිතා ගන්න බෑ. අනිත් අය කොහොම හිතනවද කියලා. ඉතින් දැනට ඉතින් ඔය ගායන ලෝකේ නිර්මාණ ටිකක් කරගෙන ඉදිරියට දරුවන්ටත් මඟ පෙන්වමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් තමයි. එහෙම තමයි හිතන් ඉන්නේ. ලොකුට හිතන්නේ පටන් ගත්තම අපි අක්කගේ සින්දුව අහමු. මේ ඔය ගීතේ විශේෂත්වයක් තියෙනවා. අක්කම කියනවාද? ඔව්. මේ මං දැනුවත් ඉතින් අතර මේ බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතනයේදී තමයි මේ ගීතය බිහි වුණේ. මේ ළමාගේ කැසට් පටයකට ගායනා කරේ. පොලිස් කාන්තාව ගැන දැනට මම දන්න විදියට ගොඩක් දුරට ලියවිච්ච එකම ගීතය කියලා හිතෙනවා. හැබැයි පොඩි දෙයක් කියන්නත් ඕනි. පසු කාලීන මේක වචනයක් වෙනස් කරලා යම්කිසි කාන්තාවක් පොඩක් ගායලා තිබුණා. නමුත් ඉතින් ඒක తాවකාලිකයි. අද ගීත හොරකම් කරන කාලයක්නේ තියෙන්නේ. මේ ගීතය තමයි ඉතින් ඇත්තටම හරිම ගීතය. ඉතින් ඒ අපි කැසට් පටියේ ගීතයක් තමයි මේ ගායන්නේ. හරි එහෙනම් අපි 82 ආරම්භය 82 තමයි නේද මල්ලි? ඔව්. තරු සමග නැවතත් තරු සමග තරුත් එක්ක තමයි ඔබ එකතු වෙලා ඉන්නේ. මේ විමනීෂ දැන් බ්‍රේක් එකට යන්න කලින් ආපු සින්දුව තියෙනවා. අපි චූටි කාලේ ගිය සින්දු නේද? ඔව් චූටි කාලේ දැන් දැන් ඉතින් මෙහෙමනේ. දැන් ලොකුයි ඔයා. ඉස්කෝලේ යන කාලේ අපි ඔය කියනවා වැඩිනේ. තේරෙන්නේ නැද්ද මං කියන එක? තේරෙනවා. හරි සුන්දරයි නේද? අනිවාර්යයෙන්. ඇතිත අයි එතකොට දැන් මේ උපුල් පෙරේරා කියන සංගීතඥයෙක් නොවුනනම් මොන වගේ තැනකින් දීද මං කියන්නේ මේ බෙල්ලුක් යන්න කලින් ඒත් සංගීතයේ පැත්තෙම තමයි කියන්නේ. මොකද මගේ පවුලේ සීයාගේ ඉඳලා සියලුම දෙනා සංගීතයට නැඹුරු වෙච්ච අය. සීයා ටවර් හෝල් නාට්‍ය ශිල්පියෙක් නුවර. තාත්තා බාප්පලා පවුලේ ගොඩක් අය සංගීත ගුරුවරු. ඒ නොගියත් සංගීත පැත්තෙම තමයි පොඩි කාලේ ඉඳලම සංගීත ආభాෂය අපිට හම්බ වුණා. ඒකටම තමයි ඉස්කෝලේ යන දවස්වල ඉඳලම යොමු වෙලා හිටියේ. හරි මට මේ පැත්තෙන් අහන්න හිතුණා සංජය මේ අයියාගෙන් ඇයි සැක්සෆෝන් එකම තෝරගන්නේ? සැක්සෆෝන් එකම තෝරගන්න කලින් ඇයි බටනලාව තෝරගෙන ඇයි මේකට ඔයා ගොඩක් විස්තර දන්නවනේ මට. ඇත්තටම පාසල් කාලය තුලම මම මගේ ගුරු දෙපළ මතක් කරන්න ඕනේ ආර්යවති ගුරු මෑණියන් ඒ වගේම විද්‍යාර්ථී ගුරු පියාණන් ඒ දෙන්න අතර ඒ දෙන්න යට තමයි සංගීතය ඉගෙන ගත්තේ. බටනලා ගායනයත් බටනලා වාදනයත් තමයි ඉගෙන ගත්තේ. ඉතින්
බටනලා වාදනය මම තරංගවලින් ජයග්‍රහණය කරා පාසල් කාලය තුල. පාසල් කාලේ අධ්‍යාපන කටයුතු අවසන් කළා මම එන්නේ ජාතික තරුණ සභාවට යෝන්ගේ කණ්ඩායමට. ඉතින් ආවම ඇත්තරම සැක්සෆෝනේ කියන ඒ නාදය මම කලිනුත් අහලා තිනවා. මොකද ප්‍රවීණ අපේ වාදන ශිල්පීන් වාදනය කරපු ඒ සැක්සෆෝන් හන්දට මම ගොඩාක් ආදරය කළා. හදවතට හරි සමීපන නාදයක්. ඉතින් කවදා හරි මම හිතනවා මට සැක්සෆෝනයක් ඉගෙන ගන්න ආසාවක් ඇති වුණා. වාසනාවට යෝන්ගේ කණ්ඩායමට ආවට පස්සේ පුල්ලයිලහම ඉන්නවා යෝන් මිහිර කණ්ඩායම. එතකොට ඔක්කොම තියෙන්නේ බටහිර සංගීත භාණ්ඩ යෝන් මිහිර කණ්ඩායම. ඒ අතරේ සැක්සෆෝන් එක මට පුදුම ආසාවක් හිතුණා කොහොම හරි ඉගෙන ගන්න ඕනේ කියලා. ඊට පස්සේ අපේ කණ්ඩායම් බාර නිහාල් ගම්මියා මහත්මයා හිටියේ. නිහාල් සර්ට මම කියලා සර් කොහොම හරි මට ආසයි ඉගෙන ගන්න. කොහොම හරි සර් කතා කළා කොහොම හරි මට අරන් දුන්නා. ඊට පස්සේ අපේ පීරිස් සර්ලා එහෙම හිටියේ. පීරිස් සර්. ඔව්. ඉතින් එතුමන්ලගෙත් මම ගුරුහරුකම් ලබා ගත්තා. කොහොම හරි මාස කිහිපයක් දිගටම මම ප්‍රැක්ටිස් කරා. මොකද සැක්සෆෝනි කියන බටහිර සංගීත භාණ්ඩයනේ. එතකොට අපේ පෙරදිග සංගීත ඒ ප්‍රස්ථාරකරණයට එනකොට ඒකේ ස්වර වෙනස් වෙනවා. මොකද මේ සැක්සෆෝනේ හදලා තියෙන එක එක පිච් වලට දැන් ඇල්ටෝ සැක්සෆෝන්, ටෙනර් සැක්සෆෝන්, එතකොට සුප්‍රානෝ සැක්සෆෝන් ඒවා වෙනස් පිච් වලට හදලා තියෙනවා. එතකොට අපි පෙරදිග සංගීත ක්‍රමයට මම මේක මම්ම හුරු වුණා. මොකද අපි ප්‍රස්ථාර කරන්නේ ටක් ගාලා අපි වෙස්ටර්න් රීඩින් දෙන්නේ නැහනේ එකපාරට. ඒ නිසා මම ඊස්ටර්න් ක්‍රමයට ඉගෙන ගත්තා. ඉතින් ඉගෙනගෙන කොහොම හරි මාව යෝන්ගේ ප්‍රසංග වලටත් සහභාගී කරගත්තා. යෝන්ගේ කැසට් පට වලටත් මට වාදනය කරන්න ආරාධනා කළා. ඒ ඔය විදිහට තමයි ජාතික තරුණ සභාවෙන් මම ශේෂ්ත්‍රයට පිවිසෙන්නේ සැක්සෆෝනයත් එක්ක. දැන් ඔය විදිහට මේ සංජය අහුවනේ අයියගෙන් සංගීතඥයෙක් නොවුනොත් කවුද වෙන්නේ කියලා මට අහන්න හිතුණා. දැන් මේ පුංචි කාලේ නම්මද සංගීතයට කැමති නැත්නම් ඒ කියන්නේ තේරෙන කාලේ නම්ම සංගීතය පැත්තේ අයියා හිටියද නැත්නම් මගේ පියත් ගුරුවරේ ජීවිතුම තමයි කලාවට පුදුම ආදරයක් තියෙනවා. සංගීතයට, ගීත ගායනයට මේ ගෙදර හාමෝනියම් එකක් තිබ්බා. අනිවාර්යෙන් හැන්දෑවට තින් තාත්තා වාදනය කරන එක. මට ඉතින් ඔය ගෙදර පරිසරය තමයි ඒ සංගීතය ආభాෂය ආවේ. ඒ විදිහට ඉතින් මම නිතරම පියානන් දානවා අපේ ඔය බැටරි තිබ්බේ කාලේ ඉබ්බිනෙල් ඔය හින්දි ගීත අහන්න දෙනවා. අපේ ප්‍රවීණ ගායන ශිල්පීන්ගේ ගීත නිතරම අපේ රේඩියෝ එක ගෙදර නිතරම රේඩියෝ එක දාලා තියෙනවා. ඒ විදිහට තමයි ඔය පරිසරය ඇදලා කොහොම හරි හාමෝනියම් එකත් මම ඉගෙන ගත්තා. පියාගේ ආభాෂයත් ලබා ගත්තා. පාසලට ඇතුළම තව සංගීත ඉගෙන ගත්තා. අපි මේ පැත්තෙන් සින්දුවක් අහනවද මොකද කරන්නේ? තව කතා කරලා යනවද? සින්දු ගොඩක් තියෙනවා. අපි මේ ඔක්කොම කලින් දැන් අපි දන්නවනේ මේ දෙපළ යාළුවයි කියලා. ඔව් යාළුවෝ සෞන්දර්යනිකේ දෙකදී තමයි හම්බෙන්නේ කියලා. අපි අහමු ඒ දෙන්නගෙම කොහොමද මේ පවුල් දෙක අතර තියෙන සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ? ඉතර යාළුවෝ ඉන්නකොට කොහොමද මේ දෙන්න විතරක් යාළුවෝ වෙන්නේ කියන එක ප්‍රශ්නේ මට නේද? ඔව් ඒක ඔයගේ ප්‍රශ්න අහන්න ඔයානේ. ඔව් යන්න. අයි දැන් මේ ජයන්ත අයියලා කොහොමද මේ පවුල් දෙක අතර සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ? ඇත්තටම දැන් අපි බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතනයේදී යාළුකම පටන් ගත්තට ඉන්පස්සේ අපි දැන් ජයන්තත් ඒ නංගිත් අපි දෙන්න සංගීත ගුරුවරු සංගීත තරඟවලට දරුවන් යොමු කරන ගුරුවරයෙකු හැටියට ඉස්කෝලවල ඉන්නකොට එහෙමදත් හම්බ වෙනවා. ඒ අමතර අපේ වැඩසටහන්වලදී සංගීත වැඩසටහන්වල මොකද ජයන්ත මල්ලි අපිට නිමල් ලක්ෂපති ආරච්චි අයියා ආරාධනය කරා බෙල්ලුඩ් එකේ අයට ගෙන් සමන්විත වැඩසටහනක් කරන්න කියලා සිරස්ස FM එකේ අලුත් සින්දු කියලා වැඩසටහනක් තිබුණා කාලේ. ඒකේ සින්දු 20ක් ඒ 20ටම තනු හැදුවේ මම ජයන්ත මල්ලි සින්දු 3ක් ගායනා කරා. චන්ද්‍රලේඛා, චන්ද්‍රසේන, සෝමසිරි අයියා මේගොල්ලෝ තේජා දමයන්ති ඇතුළු යෝන්ගේ ශිල්පීන් තමයි ඒකේ සින්දු කිව්වේ. එතකොට ඒ වගේ වැඩසටහන්වලදී ජයන්තයි අපි හම්බ වුණා. මට ලස්සන ගීත නිර්මාණය කරලා දීලා තියෙනවා. එකක් මිනිමල් පිපිලා. මිනිමල් පිපිලා. ඒක ජනප්‍රිය වුණා. අනික ඇයි මේ හිතන් කළා. අපි එනයි කී ඔය ලස්සන ගීතයක් අහමු නේද? ඔව් නේද? මටත් හිතෙනවා. කොහොමද ඉතින් ඒ ටැලන්ට් එක ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් මුළු ලෝකෙම දන්නෝ. කියන්න දෙයක් නැහැ. නෑ නෑ. අමන්දා.
ඒ බය වෙන්නේ. දැන් මේ ඒත් එහෙම තමයි නේ. නේ. ඔයාගේ ඔරිජිනල් එකක් තියෙනවනේ නේද? ඔරිජිනල්ස් ගොඩක් තියෙනවා. පුංචි කාලේ ඉඳන් මේ තාත්තා හදලා තියෙනවා. සම්මානේම අරගෙන තියෙනවා නේද? අපි ඒ ගැන කතා කරමු. රාජ්‍ය සංගීත සම්මානවල 2014-15 හොඳම තිර රචනයටයි රූප රචනයටයි හම්බුණා අවොඩ් එකක්. ඊට පස්සේ අර ඉස්කෝලෙන් ජයග්‍රහණ ටිකක් ලැබලා තියෙනවා. ඒවයි එහෙම තමයි. ඒ කියන්නේ දැන් අවුරුදු දෙකක සංගීතයේ පැත්තෙන්ම ඉස්සරහට යනවා. ඔව් ඒ කියන්නේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකත් මියුසික් නිසා කොහොමත් සික් එක තියෙන මියුසික් වලද ඒක නිසා ඒ පාත් එකෙම යනවා. හිමාෂ දැන් සැක්සෆෝන් එක ගන්න හේතුව මොකක්ද අතට? ඒ කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට්ස් තියෙද්දි තාත්තා ෆලෝ කරනවා කියලා හිතුවද නැත්නම් ඔයා කොහොමද? නෑ ඇත්තටම පොඩි කාලේ මම කීබෝඩ් එක තමයි ඇත්තටම වාදනය කරේ. හොමම කාලෙත් එක්ක මම ඉස්කෝලේ 6 වසර විතර කාලේ මොකද තාත්තා මට පොඩි කාලේ නින්දට යනකොට ගොඩක් සැක්සෆෝන් වාදනය තමයි ඇහෙන්න දැම්මේ. ඒකත් එක්ක මම සැක්සෆෝන් කියන ඉන්ස්ට්‍රුමන්ට් එකේ සද්දට හරි කැමතියි. ඒ නිසා මම 6 වසරේ වගේ තමයි මම ඇත්තටම තාත්තෙන් මේ පොඩි සුප්‍රානෝ සැක්ස් එකක් තිබ්බ මේ බෙන් සුප්‍රානෝ එක. ඒක ඉල්ලගෙන මම ප්‍රැක්ටිස් කරා ටිකක්. තාත්තා මට මුල් ටික කියලා දුන්නා මෙහෙමයි සොර ටික මෙහෙමයි කියලා. ඊට පස්සේ ගොඩක් දවස් ඇතුළත මම තනියෙන් තමයි ඉගෙන ගත්තේ. ඉතින් ඊට පස්සේ ප්ලේ කරගෙන යනකොට මට ආසයි දුනා ඉන්ස්ට්‍රුමන්ට් එකට. මේකේ සද්දේ ඉතින් ගොඩක් ලස්සනයි. ඒ නිසා අතර මට ඒක ලොකු හේතුවක් වුණා මේ ඉන්ස්ට්‍රුමන්ට් එක තෝරගන්න. ඒ කියන්නේ මට හිතුණාද මේ තාත්ති වගේම අර ලංකාව තුළ යුනික් නේම් එකක් තියෙයි කියලා ඔයාටත්? නෑ අතර මම ඒක එහෙම හිතලා නෙමෙයි මම මේ ඉන්ස්ට්‍රුමන්ට් එකට තියෙන ආසාව තමයි ගත්තේ. පස්සේ මම ඔය ප්‍රෝග්‍රෑම්ස් කීපයකම ෂෝස් වල සැක්සෆෝන් එක මට වාදනය කරන්න අවස්ථාව ලැබුණා. ඒවට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතින් ඒකත් එක්ක මාවත් දැන් සැක්සෆෝන් එකත් එක්ක මිනිස්සුන්ට ටිකක් දැකලා හුරු ගතියක් පොඩ්ඩක් වෙලා තියෙනවා. මාස්ටර් ගැන පොඩ්ඩක් කියන්න නේද? වෙලා තියෙනවා. මාස්ටර් දැන් ඔය මගෙන් ඉගෙන ගත්තා කියවට එයා හුඟක් මේ ලෝක ප්‍රකට සංගීතය ගැන හොයනවා. ඉතින් මටත් වෙලාවකට දැන් ලෝක ප්‍රකට අපි කෙනිජි කියලා ඉන්නවා. ලෝක ප්‍රකට සැක්සෆෝන් වාදකෙක් මේ හිමාස සමාජයට ගෙන කරන තාත්තා මේ බලන්න ඔය තාත්තට මේ වගේ ගහන්න බැයිද? මම කියන්නේ ඒ කියන්නේ මම කියන්නේ එයා ෆලෝ කරනවා කියන එක. කුඩා රූපතේ ඇතුලේ අපි හිටියට අපිට තාක්ෂණේ තියෙනවා අපිට ඕන දෙයක් බලන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒක අපේ ලෝකේ කවුද ඉඳන් දැනගත්තු කියලා බලනකොට ඉතින් අපිට සෑහෙන්න තව දුරක් යන්න තියෙනවා. ඉතින් අපිට මේ දේවල් අරන් ලංකාවට මේ දේවල් වලින් සේව් කරන්න පුළුවන් අතර මිනිස්සුන්ට. ඒක අලුත් දෙයක් වෙනවා. මොකද මේ කාලේ ඔය ජෝන් කෝල්ට්‍රේන් හැම ජෑස් මියුසික් සෑහෙන්න 60 70 ගණන් වල කරපුවා තාමත් මෙහෙම වෙන්නේ නැහැ. අපිට පටන් ගන්න පුළුවන්. ඒතර මතු පරම්පරාව හරි සංජය මං හිමාශව දකින්නේ අවුරුදු 3 නැත්තම් 4ද. මට ඇත්තටම අද හරිම ආඩම්බරයි මේ දැන් එයා කතා කරන දේවලුත් එක්ක මට ඒ දකින්නකොටත් හරිම ආඩම්බරයි අනේ මේ තැන ඉන්නවා නේද මේගොල්ලෝ කියලා. ඇත්තටම හරිම ආඩම්බරයි වෙන ගැන. වාසනාව දක්ෂතාවය මේ හැම දෙයක් එක්කම ජනප්‍රියත්වය හම්බෙනවා. ඒ ජනප්‍රියත්වයත් එක්ක තව අලුත් දේවල් බිහි වෙනවා. අපි මේ වගේ දේවල් ගැන කතා කරමු. කෙටි විරාමයකට ගිහිල්ලා අපි පුංචි විරාමයකට ගිහිල්ලා එන්නම්. ඔහොමම රැඳිලා ඉන්න මේ තරු සමක තරු. තරු සමක තරු. ඔයාගෙන් ප්‍රශ්න අහන්න තියෙනවද මට? අනේ මොකද්ද මේ? කවන්නද? කවන්න යන්න. මං ඔයාගෙන් අහන්නම්. ඔයාට වැඩිපුරම ආදරය දැනෙලා තියෙන්නේ රංගපාන්න ගිහිල්ලාද සින්දු කියන්න ගිහිල්ලාද? ඔය මගේ ඔය ප්‍රශ්නේ මගෙන් අහන්න නැතුව මේ අක්කගෙන් අහමුද? ඔයා ඉන්න මගේ ගහන්නම් ගන්නට. අක්කේ මේ සින්දු කියන්න ගිහිල්ලා එකට හැමදාම සින්දු කියන්නුනා නේද ඔල ජීවිත කාලෙම. ඔව් පළවෙනි යුග ගීය. ඒකෙම තමයි අපි කියන්නේ ලව් ස්ටෝරි එක කොහොමද පටන් ගන්න කියලා. මමත් ඉතින් ඔය සරල ගීත එහෙම කියන්න යනවා. ඒ අතරතුරේ යුග ගීතයක් ගායනා කරන්න ආරාධනාවක් ලැබුණා. ජෝර්ජ් රොබ්සන් ද සිල්වා කියලා ගීත රචකයෙක් ඉන්නවා. එයා තමයි මේ සින්දුව ලිව්වේ. මට එන්න කිව්වා මේ ඒක තියෙන්නේ ජයන්තත් එක්ක කිව්වා. එතකොට ඔගී ශබ්දාගාරේ නුගේ වැඩ ඒකට ගිහිල්ලා එදා තමයි සින්දුව කිව්වා. සින්දුවත් කිව්වා. මට ඉතින් ඕදන් දෙමින් සින්දුව රෙකෝඩ් කරෙව්වා. එදා අඳුනාගත්ත පාර තමයි මේ නේද? ඉතින් මේ දැන් එතකොට දෙන්නම ෆීල්ඩ් එකේ වැඩ කරනවාද? කියන සින්දු කියන්න සංගීතයට යොමු වෙලාද? ඒ කාලෙද? මම සංගීත ගුරුවරියක්.
ජයන්තත් එහෙමයි. මෙයා ඉතින් ශේෂ්ත්‍රයේ හිටියට මම ඉතින් අර සරල ගීත වගේ වැඩසටහනකට ගුවන්විදුලියේ සම්බන්ධ වෙනවා. ඔය වගේ සින්දු අවස්ථාවක් ආවොත් කියනවා ඇරෙන්නේ එහෙම ලොකුවට මේ ගමනක් ගියේ නැහැ මම. ඊට පස්සේ ජයන්ත හම්බ වුණාට පස්සේ ටිකක් ඉතින් එයාගේ වැඩත් එක්ක මම එයාට සහයෝගය දුන්නා තමයි මම එච්චරම ඉස්සරහට යන්න එච්චර දැඟලුවේ නැහැ. මොකද ඒ වැඩයි මම ජොබ් එකක් කරන්න ඕනනේ. ඉතින් ඒ අතරට ඊට පස්සේ මේ දෙන්නත් වුණාම ඉතින් ඒගොල්ලන්ගේ ගමනට සහයෝගය දීපික තමයි කරේ. දැන් මනීෂා දැන් මේ එහෙම හම්බෙන දෙන්න එක ගෙදරකට එන්න මොකක් හරි මේකේ මොකක් හරි එන්න බෑ මෙතන. සංසිද්ධියක් නේ. සාගාදර නායක කැසට් එකේ තියෙන අපි දෙන්න. හරි. එතකොට මේවට අහන්න ඕනේ අයියාගේ පැත්තෙන් කොහොමද ඒක ඉස්සරහ වුනේ කියලා. දැන් මට හිතෙන එක වට තේරෙනවා. ඔව් දැන් තේරෙනවා. දැන් පොඩක් කෙමිස්ට්‍රි එක හැදිලා අපි දෙන්නගේ. ඉතින් අහන්නේ හරි. මම අහන්නේ. දැන් ඕක පටන් ගත්තේ කවුද ඉස්සෙල්ලාම අයියාද පටන් ගත්තේ? ඔය අයියාද පටන් ගන්න නැත්තේ නේද? මොකක්ද පටන්? කැමැත්ත අපි කරා අස්සල ගෑනු ළමයි පිරිමි ළමයිගෙන් ආස්කවුට් කරාට ඉස්සර එහෙම වෙලා නෑ. වැදගත් විදියට තිබුණා. ඔව් වැදගත් විදියට වෙනවා. ඒක තමයි මං අහන්නේ. මේ විදිය දැන් මේ අලුත් ජෙනරේෂන් එකට දෙන්න ඕන. මේගොල්ලෝ අර ලියුම් ක්‍රමයට තමයි. ඔව් ලියුම්. ඒ කියන්නේ ලියුන්නේ ආදර හසු. ෆෝන් නෑනේ වැඩි ලියුම් ලියන්නේ නෑ විවේකයක් නෑ මම තමයි ලියුම් ලියන්නේ. මුලින්ම ඒ දැකලා හමු වෙලා කතා කරාට පස්සේ හොඳටම කතා කරා එදා බොහොම හිතවත් වුණා මම අම්මත් එක්ක ගියේ. ඉතින් ඒ වෙලාවේ මට ගොඩක් ලෙන්ගතුව තමයි කතා කරේ. ඊට පස්සේ කොහමද අර රොබ්සන් අයියා අපිට හිතවත් අපේ ගෙදර ඇවිල්ලා තිනවා. මම ගෙදර හිටියෙත් නෑ මගේ යාළුවෙකුගේ වෙඩින් එකට ගිහිල්ලා ඒ ඉන්න දවසක මෙයා ඒ අයියත් එක්ක අපේ ගෙදර කෙලින්ම ඇවිල්ලා. ඇවිල්ලා රොබ්සන් අයියා ජෝර්ජ් රොබ්සන් සිල්ලා මම ගන්න ඕන මේ වෙලාවේ ආදරේ. ඒ ඇවිල්ලා තමයි ඉතින් අම්මලගෙන් අහලා තමයි වැඩි පටන් ගත්තේ. කියන්නේ ගෙදරත් ඉඳලා නෑ වැඩේ වෙනකොට. දැන් මේ අම්මා ගෙදරත් නෙමෙයි hina වෙලාද ඉන්නේ. hina වෙලාම සත්‍යනතු කතා කරේ එහෙම සයිලන්ස්. hina වෙන වෙලාවට hina වෙලා ඉන්නවා. අනිත් වෙලාවට කොස කඩන්න දෙනවා. ඔබ දෙපැත්තම රැකලා තියෙනවා. ඔව්. ඒ ඉන්න පොඩි ගාලේ නෑ. තනු මේ ලියුම් එහෙම අහුවෙලා නැද්ද? අම්මලාගේ පරණ ලියුම්. ඔයාගේ ලියුම් අහුවෙලා නැද්ද? අපි ඉතින් ලියුම් ලියන්නේ ඕනේ මැසේජ් එකක් අහුවෙලා නැද්ද කියලා අහන්න ඉතින් ඔයාලා. නෑ ඉතින්. ඕනේ නෑ. අම්මා. ඒ ගැන පස්සේ කතා කරමු. ඔව්. මේ පැත්තේ ඒ වගේ රස කතාවක් ඇති නේද? දැන් අක්කා 80 නේද මේ බෙල්ලුඩ් යන්නේ. ඊට පස්සේ අයියා යන්නේ 82. 82. එතකොට මේ දැන් අද වෙද්දින් ඔබ දෙපළම ගුරුවරු. කොහොමද ආදරේ පටන් ගන්න? මේගොල්ලෝ කණ්ඩායම ආවා වෙස්ටර්න් බෑන්ඩ් එකට නේද තෝරගත්තේ. අපි වෙස්ටර්න් බෑන්ඩ් එකට ගියාට යෝන් මීල කියන සංගීත කණ්ඩායම මේ තුලින්ම ආරම්භ කරා. ඔව් ඒකෙමයි. ඒකට ඒ කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව තමයි මෙයා. යෝන් ගීයක ඉඳලා මෙහාට ගත්තා. ගත්තා. ඒක එතකන් කවුරුත් නැති නිසා ඒක නිහාගම්මේ වස පිරිසර් එක තමයි අපි ප්‍රැක්ටිස් කරේ. ඊට පස්සේ ප්‍රැක්ටිස් වලට යනවා නේද? ඒ වගේ වැඩසටහන් ඉතින් ඒවමනේ කෙරෙන්නේ. ගොඩක්ම එහෙම ඉතින් එතෙන්දි තමයි මේ ගොඩක් බොහෝ අය ඕව රහස්‍ය ලෙස ඉතින් හරි අමාරුවෙන් ඊට පස්සේ හඳුනාගෙන ආශ්‍රය කරලා එහෙම තමයි ඉතින් අපි වැරද්දකුන්නේ නෑනේ. ඔව් නේද? වැරද්දකුන්නේ නෑනේ. දැන් මේ මම දැන් ඔය රයිසලාර ජනප්‍රියත්වය ගැන කතා කරත් මේ කතා කරන්න ඕනේ මේ සෙල්ලංගේ පාළු වෙලා කියන ගීතේ ලියවෙන්නේ ඇයි? ඒක මම සංගීත ගුරුවරයෙක් හැටියට මට පත් වීම හම්බ වෙන 89 මම 89 ලෙල්ලුපිටිය කියන ඉස්කෝලේ. ඉතින් අපිට සංගීත තරඟ කියලා එනවනේ ඉස්කෝලේට. ළමා ගීයක් හැටියට තමයි ඔක නිර්මාණය වුණේ. සෙල්ලම්ගේ පාළු වෙලා බෝනික්කා තරහ වෙලා ළමා ගීයේ ඉතින් පළාත් මට්ටම දක්වා ගියා. ඊට පස්සේ ඉතින් ඔක ෆයිල් එක තිබ්බා. පස්සේ කාලෙක ඔය චන්ද්‍රසේන හෙට්ටිආරච්චි හිමිට අපි බොහෝ හිතවත් අයනේ. අපි රත්නපුරේ මම රත්නපුරේ ඉඳන් ඒ හරහා ගියොත් ඉතින් අපේ ගෙදරට ඇවිල්ලා තමයි යන්නේ. දවසක කිව්වා දැන් එයාගේ කැසට්ස් වලට ළමයි වෙනුනොත් සින්දුවක් කරමුකෝ මෙහෙම එකක් තියෙනවා කරමු කියලා කිව්වා. ඊට පස්සේ ඒක තමයි චන්ද්‍රසේනගේ සන්ෆ්ලවර් කැසට් එකට 95 විතර වගේ කරේ. ඒ සින්දු මම ලියලා අර ඉස්කෝලේ ළමයින්ට පුරුදු කරපු සින්දුවක් ඒක. 95 දැන් අදටත් ඒක මාර විදිහට එකෙන් හිතට දැනෙන ගීතයක්.
රස විඳින්න. ඒ අරින්ද චන්ද්‍රසේනගේ තියෙනවා අපි සිරසට කරපු සින්දුවක් තියෙන ඊට කලින් කරපු ඈත ඈත චන්ද්‍රමණ්ඩලේ පාට පාට තාරකා පෙළේ ඒකත් අපි ජයන්ත මල්ලි අර කිව්ව සින්දු අලුත් සින්දු වැඩසටහනින් එළියට ආපු සින්දුවක්. අපි අර මේ අපිට ගායනා කරලා පිනිමල් පිපිලා අපි අයියගෙන් අහමු නේද? පුංචි කොටසක්. ඔව් ඒක ෆැමිලිගෙම සින්දුව හොවනේ. ඔව් දැන් හරි. දැන් නවතින්න පුළුවන්. හරි. දැන් මේ පැත්තෙන් ගත්තාම අයියා අක්කයි දෙන්නම සංගීත ගුරුවරුනේ. සංගීතය චුට්ටකට පැත්තෙන් තිබ්බොත් ගුරුවරුනේ. ඔව්. ගෙදර නීතිද? දැන් නම් ඉතින් නීති තිබ්බත් ඒ කාලේ නම් සෑහෙන්න නීති නැත්තම් ඉතින් නේද ඔය තරම් දුර යන්නද? ඒ කියන්නේ ඒත් එහෙම වෙන්නේ නැති. අනුම අතේ තියාගන්න. මේ පැත්තට නැත්තම් බෑ. වැඩියෙන්ම මේ අරයට තමයි. අර දෙන්නගෙන් අන්තිමයානේ. ඒ නිසා තිබිලා තියෙනවා. ඒ කියන්නේ ටීචර්ස් වනේ කොහොමද යාලලා ගන්නද්දි ළමයින්ට තියෙන රූල්ස් න අපිට පොඩ්ඩක් වැඩි ඊට වැඩි. ඔයා මොන වගේ ෆීල්ඩ් එකකටද සාමාන්‍යයෙන් යන්න කැමති? කියන්නේ දැන් ටොප් මියුසික් කරනවද? ෆයිනෑන්ස් පැත්ත බලන්න. දැනට ප්‍රයිවට් සෙක්ටර් ප්‍රයිවට් බැංකින් සෙක්ටර් එකේ වැඩ කරනවා. ඒ ගමන් ඉතින් සින්දුවක් තව එන්න තියෙනවා. යසස් මැදගෙදර අයියා තමයි නිර්මාණය කරන්නේ. ඊට අමතරව තාත්තා කරපු සින්දුවක් තියෙනවා. අම්මලත් එක්ක ඉතින් සංගීත වැඩවලට සහභාගී වෙනවා. ෆයිනෑන්ස් පැත්තෙන් ඒකට සපෝට් එක දීලා පොඩ්ඩක් අල්ලගෙන ඉන්නවා. ඔරිජිනල් සින්දුවක් තියෙනවා යාට. ඔරිජිනල් සින්දුවක් තියෙනවා. එහෙමද? එහෙනම් අපි ඒකත් පොඩ්ඩක් මොඩම ඔරිජිනල් සින්දු තියෙනවා. ගෙදර මුඩින් ඇවිල්ලා තියෙනවනේ ඉතින් නේද? මේ පැත්තේ. මේ ස්ටුඩියෝ කියලා අහන්න හිතනවා මේ ඔයාලට මොඩල් කරන්න එහෙම කවුරුත් කතා කරන්නේ නැද්ද? ආසාවක් තියෙනවා තිබ්බා. දැන් මියුසික් පැත්තට තමයි ගියේ පාත් එක. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මොකද අපි කරන්නේ? අපි බ්‍රේක් එකකට ගිහින් හා. ඔය යන්න කොහෙනම් බ්‍රේක් එකට මාවත්. මං යන්නේ. හරි අපි කෙටි විරාමයකට ගිහිල්ලා එන්න. මේ තරු සමග තරු. තරු සමග තරු. අනුර ඉතින් මොනවාද වාගේ ගමන දැන් කොහොමද සංගීතයත් එක්ක ඉස්සරහට යන ගමන? ඔව් ඇත්තටම මේ ඇකඩමික් පැත්තෙන් ගත්තොත් ඉදිරියට එම්ෆිල් එක සඳහා මම ලෑස්ති වෙනවා මේ වෙනකොට. ඒ වගේම සංගීත නිපුන් අවසාන විභාගය දෙසැම්බර් මාසයේ තියෙනවා. ඉතින් ඉන්දියාවට යනවා. ඒකට සහ මගේ ගුරුජී ඉන්දියන් පණ්ඩිත් ජයතීර්ථ මෙවුන්ඩිජී හම්බෙන්න යනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි මේ ශාස්ත්‍රීය සංගීතයත් එක්ක වෙන්නේ. ඊට අමතරව ඉතින් අපි දෙන්නගේ නිර්මාණ එන්න තියෙනවා. ඒ වගේම තව අලුත් නිර්මාණ ගොඩක් එන්න තියෙනවා. කරන්න තියෙනවා. හිමාශ මොනවාද වාගේ ප්ලෑන්ස්, ෆියුචර් ප්ලෑන්ස් මියුසික් එක්ක? මගෙත් ඉතින් අතරම සංගීතමය දේවල් තමයි අතන තියෙන්නේ. මේ දවස්වල පොඩ්ඩක් මම අතර අසනීප තත්ත්වයකින් මේ කකුල පොඩ්ඩක් අප්සෙට් වෙලා මේ ඩාන්ස් කරන්න ගිහිල්ලා. ඒ නිසා පොඩ්ඩක් වැඩ පොඩ්ඩක් බ්‍රේක් වෙලා තියෙන මේටි. නමුත් මගේ සංගීතමය වැඩ කටයුතු ගැන කතා කරනකොට ඉතිේදී එන්න තියෙන ගීත රාශියක වැඩ මේ දවස්වල කරන අතරම මේ කම්පෝස් කරන වැඩ තමයි මේ ටික කරන්නේ. එතකොට මට මේ අවුරුද්දේ අන්තිම වගේ ටෝ එකක් තියෙනවා එංගලන්තයට යන්න ෂෝ එකකට. ඉතින් ඒ වගේ ඒකටත් මේ දවස්වල ප්‍රැක්ටිස් කරනවා. ඉතින් එතනත් වැඩක් තියෙනවා. ගිහින් පොඩ්ඩක් සැක්සෆෝන් එක ප්ලේ කරන්න තියෙනවා, සිං කරන්නත් තියෙනවා. ඒවටත් ලෑස්ති වෙනවා. ඩාන්ස් කරන්නත් තියෙනවා. ඒක කියන්නේ නෑ ඒක ඩාන්ස් කරන්න බෑ. මොකද ඒක මේ තාම ඩාන්ස් කරනවද චූටි කාලේ වගේ? ඔව් මම ඇත්තට මේ කකුල අප්සෙට් වුණොත් මේ මම හැමදාම ප්‍රැක්ටිස් කරනවා. මේ මොකක් හරි වෙලා තමයි මේක යන්නේ පොඩ්ඩක් කල්ලේ හරියන්න. ඉතින් ඇත්තටම පුහුණුවීම් කටයුතු සහ කැම්පස් එකේ වැඩ මම දැන් දෙවන වසරේ ඉගෙනුම ලබන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ. ඉතින් ඒ වැඩයි මියුසික් වැඩයි තමයි ඉතින් මම ගොඩක් try කරනවා සමාජයට අලුත් සංගීතයක් ලබා දෙන්න, අලුත් තාරයක් ලබා දෙන්න. ඉතින් ඒක එහෙම ලේසි නෑ. ඒකට මම try කරන බලමු මොකද වෙන්නේ කියලා. දැන් අකා ශ්‍රේණිගත සරලගී ගායිකාව. එතකොට මේ හැම දෙයකින්ම ඉස්සරහට යනකොට සම්මාන ලැබෙනවා. අපි අක්කගේ සම්මාන ගැන කතා කරමුද? මට හම්බ වුණා වනිතා අභිමානී සම්මානය. ඊට පස්සේ මිනිපුර අභිමානී සම්මානය හම්බෙලා තියෙනවා. ඒ වගේ ගිය අවුරුද්දේ කලාභූෂණ සම්මානය හම්බ වුණා. ඉතින් හිමීට යන මේ ගමනේ ඇත්තටම සතුටු වෙනවා. ඉතින් මේ ලැබෙන මේ ප්‍රතිචාරත් එක්ක. සංජය අපි දැන් අහමු එහෙනම් අපිට කාල වේලාවත් අවසන් වෙලා තියෙන නිසා ඉතාමත් කෙටියෙන් යහමු. අයියා දවසේ ගැන මොනවද හිතෙන්නේ? ප්‍රෝග්‍රෑම් එක ගැන මොනවද හිතෙන්නේ? තමයි ගොඩක් සතුටුයි. මොකද
පුල්ලගේ පවුලත් අපේ පවුලත් එකතු වෙලා මේ වගේ වැඩසටහන කළා. අපි ඒ සතුට බෙදාගත්ත එක. සිරසාතන්ටත් බොහොම ස්තුතියි අපේ කැමරාවට. ඉතින් ගොඩාක් සතුටුයි. තන්ර කියන්න බලන්න මල්ලි වෙනුවෙන් ඔයා කතා කරන්නකෝ දෙන්නම් වෙන. ඇත්තටම සිරස මාධ්‍ය ජාලයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ. ඇත්තටම මේ වගේ සතුට බෙදාගන්න අවස්ථාව ලැබෙනවා අඩුයි මේ වගේ තවත් පවුලක් එක්ක එකතු වෙලා එකට. පුල්ලයි ඉතින් මොකද හිතෙන්නේ අද දවසේ? අද දවස ගැන බොහොම සතුටුයි. සිරස ආයතනය සහ ඔබ සහ මේ සියලුම කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. අපි පවුල් දෙක මෙහෙම වැඩසටහනකට ආරාධනා කරලා අපේ ගීත ඉදිරිපත් කරන කතා බහ කරමින් ගීත ඉදිරිපත් කිරීමට ලැබීම පිළිබඳව සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. හරි සිරස ගැන හදන තැන. අනිවාර්යෙන්ම. ඉතින් අයියාටත් අක්කයාටත් තන්රටත් හිමාෂටත් හතර දෙනාටම ගොඩාක් ස්තුතියි අද දවසේ ආවට. කරන කියන හැමදේම සර්වපකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝන් සම්දෙනවා. ඒ වගේම අයියටත් අක්කටත් දුවලා දෙන්නටත් අයිබෝන් කියලා සමුදෙනවා. ආයිබෝන්. ඒ වගේ තමයි අපේ ආදරණීය සංගීත කණ්ඩායම මధుරංග විත්තාල වෙනදා වගේම අදත් රසවින්දනයෙන් අපිව දරගෙන ගියා. ඉතින් පුරුදු විදිහට ඔන්න අපි ලස්සන වැඩසටහනක් අරගෙන අද ආවා. යන්න වෙලාව වෙවිලා තියෙන්නේ. පොරොන්දු දින ලබන සතියේත් හරියටම සෙනසුරාදා හවස 4:00 වෙද්දී තරු සමග තරුත් එක්ක අපි දෙන්න ලස්සන වැඩසටහනකින් මේ වගේ ඔබ ගොඩක් ආදරය කරන තරු පවුල් දෙකක් එක්ක ලස්සන වැඩසටහනක් අරගෙන එනවා කියලා. එහෙනම් සින්දුවකින් තමයි සමු අරගෙන යන්නේ. සිරසත් එක්කම රැඳෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ගිහින් ඉමුනේ. එහෙනම් ගිහින් ජය වේවා හැමෝටම.